හයි ඔන්න ඉතින් හුඟ දවසකට පස්සේ මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. අපි පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් එන්න අපිත් එක්ක යන්න. අපි මේ යන්න ලෑස්ති වෙන්නේ මහවැලි ගඟේ ගිහින් උයාගෙන කාලා පොඩි ජොලියක් දාලා එන්න තමයි අපි මේ යන්නේ. දැක්කම නේද? අතරම කියනවා නම් මාරම ෆනි. මොකද මේ වගේ ගමනක් යන්නම ඕනේ. ටිකක් දුරයි. අපි පාමරි ගියා අපේ ලොකු අම්මලාගේ ගෙදර. යාලා ඉන්නේ නාමල්ගම. ඒ පැත්තෙන් තමයි අපි ගඟේ ගියේ. අපි ඉස්සර නම් හැම අවුරුද්දකට සැරයක් වගේම මෙහෙම ගඟේ ගිහිල්ලා ඔයාගෙන කාලා පොඩි ජොලියක් දාලා එනවා. ඉතින් මේ හුඟ කාලෙකට පස්සේ තමයි අපි හැමෝම වගේ එකතු වුණේ. එහෙනම් යන් ඉතින් මාත් එක්ක. ටිකක් දුර මෙහෙම පයින් යන්න තියෙනවා. පොඩ්ඩක් කැලේ වගේ තියෙනවා. හැබැයි කට්ටිය ගිහිල්ලම අඩි පාරවල් වගේ හැදිලා තියෙනවා. අපි ගියොත් යන්නේ මේ පාරේ තමයි. ওই සයිඩ් එකට තමයි ගියොත් යන්නේ. මොකද අතරම අපිට හුරුයි ඒ ටික. මොකද හැම අවුරුද්දකම වගේ යන්න නිසා ගිහිල්ලා ඉතින් ඔයාගෙන කාලා ගොඩක් වෙලා හිටියෙත් නැහැ. අපි යද්දී 11ත් පහු වෙලා ගිහින් අපි ආවේ 3:00 විතර තමයි ආවේ. මොකද හවස් වෙනකල් ඉන්න බෑ. සත්තු වෙන නිසා ගගෙන් එගොඩ තියෙන්නේ වස්ගමු රක්ෂිතය. පේනවද නේද කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ තමයි ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ. අපි ගියපු දවස නම් වතුර අඩුයි. හැබැයි නුවර පැත්තට වහින නිසා අපි හවස්සෙද්දි වතුර පාර පොඩ සැර වෙන්න ගත්තා. ඉතින් පේනවනේ කට්ටිය වැඩ පටන් අරගෙන එදානම් ගොඩක්ම එදානම් යුවේ අපේ අයියලා ටික ඉස්සෝ හදලා තිබ්බා, මාළු උයලා තිබ්බා, තව જાති ගොඩක් තිබ්බා. මට මතකත් නෑනේ. ඉතින් නාලා දැන් අපි මේ කන ගමන් අතරම කියනවා වෙලාව යනවා දැනුනේත් නැහැ. මෙතන යනකොටත් අපි 3:00 විතර ඇති. මොකද ඉක්මනට ගියා. ගොඩාක් හවස වෙනකල් ඉන්න බෑ. මම ඔයාලට කලින් කිව්වා සත්තු වෙන නිසා කලින්ම යන්න ඕනේ කියලා. ඉතින් අවසානයේ අපි ගෙදර ගිහිල්ලත් අපි සින්දු කියලා එතනත් පොඩි ජොලියක් දාලා තමයි කට්ටිය ගෙවල් වලට ගියේ. ඉතින් අද දවස ඔන්න මගේ අද දවස ගෙවිලා ගියා.